Hi Alone, අයිබෝන් වණකම් අස්සලාමු අලයිකුම්. ඔන්න අද අපේ සපසහන් ජෝඩුවට පින් සිද්ධ වෙන්න අපි යනවා බොඩි එක රිලැක්ස් කරගන්න ලස්සන ප්ලේස් එකකට. ඉතින් ඒකට අපි අද යනවා පර්ල් කතාර් වලට. පර්ල් කතාර් වලට යන්න අපි මුලින්ම මතර කදින් මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇවිල්ලා ලෙක්තිෆියා වලින් තමයි වේ අවුට් වෙන්න ඕනේ. ලෙක්තිෆියා වලින් අපේ යාළුවෝ හම්බුණා. ඒගොල්ලෝ සෙට් කරගෙන අපි 109 බස් එකේ ගොඩ වෙලා තමයි පර්ල් කතාර් දෙසට යන්න පිටත් උනේ. පර්ල් කතාර් ගිහින් දෙන අපේ යාළුවෝ දන්නව ඇති පර්ල් කතාර් කියන්නේ හරිම ලස්සන වෙනමම ලෝකයක්. එක දවසකින් ඇවිදලා ඉවර කරන්නත් බෑ. රිලැක්ස් එකේ ඇවිදින්න කරන්න ආයෙත් දවසක එන්න ඕනේ කියලා තමයි මම හිතුවේ. මොකද මම ෆස්ට් ටයිම් තමයි පර්ල් කතාර් ගියේ. ඒත් අපි අද යන්නේ පර්ල් කතාර් වලට ඇවිදින්න කරන්න නෙවෙයි චුට්ටක් ස්විමින් කරලා අපේ බොඩි එකයි මයින්ඩ් එකයි දෙකට රිලැක්ස් එකක් ගන්න ඕන නිසා 3:04 වෙදිත් මේ ප්ලේස් එකට යන්න ඕන කියලා කතා වුණාට අපි ගෙදරින් ගිහිල්ලා එතනට යනකොටම 5:00 විතර වුණා. ඉතින් ඒ ඒරියා එකට මාරම ලස්සනට මුහුදත් පේනවා. ඊට අපි කෙලින්ම ගියා චේන්ජ් එකක් දාගෙන එන්න. චේන්ජ් කරගෙන ඔක්කොම කරගෙන එළියට බහිනකොට ඇත්තටම කරුවල වැටිලා. ඒ කියන්නේ එතකොටත් 6:00 විතර කිට්ටුයි. ඊට පස්සේ අපි ගියේ කෙලින්ම පූල් එකට පැනපු එක පූල් එකට බහලා ස්විමින් කරා ඩාන්ස් කරා අපි පොඩි චැට් එකක් එහෙම දාගෙන ස්නැක්ස් ටිකක් එහෙම කාලා කොහමද පැය 3-4ක් විතර ඒකෙත් හොඳටම එන්ජොයි කරා. එදා ලස්සනට හඳ පායලා තිබුණ දවසක් ලංකාවේ පොය දවසක්. හරියටම මොකද අප්‍රේල් 1 වෙනිදා. අපි ස්විමින් ඒරියා එකේ ඉඳන් කතාර එයාර්වේස් ෆ්ලයිට් 6-7කට වැඩිය ගියා. ඉතින් ඒකත් මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා. ස්විමින් කරලා එක්ස්පීරියන්ස් අරගෙන ඔක්කොම වෙලා ඉවර වෙනකොට 9:10 කිට්ටු වෙනකොට මට මාර බඩගින්නක් ආවා. දන්නවනේ නාපුවාම එහෙමත් සාමාන්‍යයෙන් අපිට ලොකු බඩගින්නක් එනවනේ. ඊට පස්සේ අපි කෙලින්ම ගිහින් කොෆි එකක් බීලා මොනවා හරි කාලා කටිය විසිර යමු කියලා. ඇවිදින්න කරන්න මාරම ලස්සන ප්ලේස් එකක්. මට දැන් ආයෙ මතක් වෙද්දී ආයෙ යන්න හිතනවා. ඊට පස්සේ අපි කොෆි එකකුත් අරගෙන කෙලින්ම මුහුද පැත්තට ආවා. මම දන්නේ නැහැ මේවට බෝට්ද යොට්ද කියන්නේ කියලා. කොහොම හරි අපේ අයියන් ඩියට පින්සියද්ද වෙන්න අපිට එගොඩින් නෙගඩට යන්න පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්නත් අයියා chance එක හදලා දුන්නා. මම හිතන්නේ තාම මුහුද සීමා ඕපන් කරලා නැහැ මේ රටවල් වල යන අර පොඩි යුද්ධ සීන් එකත් එක්ක. ඉතින් ඒ තත්ත්වෙන් පස්සේ ආපහු අපිට මුහුද යන chance එකක් හදලා දෙන්නම් කියලා අයියා කිව්වා. ඉතින් එක්ස්පීරියන්ස් එකක් ගන්න මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් අද දවස හරිම සැහැල්ලුවෙන් ගෙවුණා. ස්විමින් කරාට පස්සේ මයින්ඩ් එකට වගේම බොඩි එකටත් මාර රිලැක්ස් එකක් දැනුණා. ඊට පස්සේ ඉතින් ඕනේ වෙන්නේ හොඳ නිින්දක් තමයි. ඊට පස්සේ අපි ගෙවල් බලා යන්න ඔක්කොම විසිර ගියා. වීඩියෝ එක බලලා රෙකෝඩ් කර ඉන්න අතර ආපහු මිසයිල් ගහන්න පටන් ගත්තා. I think හැමෝම ආරක්ෂිතව පරිස්සමට ඉන්න. ඒ වගේම මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕගොල්ලොත් පුළුවන් නම් මේ වගේ ස්විමින් ඒරියා එකකට හරි එහෙම නැත්නම් මෝද පේන මානෙට හරි ගිහිල්ලා පොඩක් රිලැක්ස් වෙන්න. එහෙනම් next වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. bye bye.